හායි මම ගෝසිත ලංකාවේ අපිට නැතුවම් බැරි කෑමක් තමයි සීනි සම්බෝල කියන්නේ. ටිප් එකක් යන්න ගියත් අපිට මුලින්ම මතක් වෙන්නේ සීනි සම්බෝල තමයි. ඉතින් මම අද අරගෙනවා සීනි සම්බෝලේ රසටම හදන විදිහක්. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යමු මේ සීනි සම්බෝල රෙසිපි එක හදන විදිහ බලන්න. මම අද මේ සීනි සම්බෝල එක හදන්නේ ලුණු කිලෝ එකකින්. මේ වගේ හොඳට හීනියට මම මේ ලුණු ටික කපාගෙන අතින් පොඩි කරගෙන තියෙන්නේ. ඔයාලත් ලුණු ටික කපා ගනිද්දී මේ වගේ එකම සයිස් එකට කපා ගන්න. හරි, මුලින්ම පෑන් එකක් ලිපේ තියලා තෙල් මේස හැඳි 3ක් වගේ දාගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට මම මේ වගේ ප්‍රමාණයක් රම්පේ කපාගෙන එකතු කරගන්නවා. තව මේ වගේ ප්‍රමාණයක් කරපිංච වලුත් මම දාගන්නවා. ඊළඟට මම එකතු කරගන්නවා තලාගත්ත කරදමුංගු 5කුයි කරාබුනෙටි 5කුයි ඒ වගේම තලාගත්ත කුරුඳු කෑල්ලක් දාගන්නවා මම මේ වගේ. දැන් මේ ටික හොඳට මික්ස් කරන ගමන් ටෙම්පරාදු කරගන්න ඕනි අපි. තප්පර 30කට විතර පස්සේ මම මේකට එකතු කරගන්නවා කපාගත්ත උඹලකඩ වලින් මේස හැඳි 4ක් වගේ. දැන් ආයෙත් තප්පර 30ක් වගේ මික්ස් කරගන්න ඕනි. ඊළඟට මම එකතු කරගන්නවා කෑලි මිරිස් වලින් මේස හැඳි 3-4ක්. දැන් අපි අඩු ගින්දරේ මේ ටික හොඳට විනාඩියක් විතර මික්ස් කරගන්න ඕනි. ඊළඟට මම මේකට දාගන්නවා කපාගත්ත ලුණු ටික. දැන් ආයෙත් විනාඩියක් විතර හොඳට මික්ස් කරගමු මේ ටික. දැන් මම මේකට දාගන්නවා ලුණු තේ හැඳි 2ක් වගේ. තව මම දාගන්නවා මේකට සියමලා ඉස්ම වලින් මේස හැඳි 2ක් වගේ. දැන් ගින්දර ටිකක් වැඩි කරගෙන විනාඩි 2ක් විතර මේ ටික හොඳට මික්ස් කරගන්න ඕනි. අපිට මේ රෙසිපි එක හදන්න සම්පූර්ණයෙන්ම සීනි මේස හැඳි 4ක් ඕනි වෙනවා. ඒකෙන් මම දැන් මේස හැඳි 2ක් එකතු කරගන්නවා. දැන් ආයෙත් හොඳට මික්ස් කරගන්න ඕනි විනාඩි 2ක් වගේ. මේ සීනි සම්බෝල හදනකොට සාමාන්‍යයෙන් ලුණු වල තියෙන වතුර ගතිය උනන්න බලනවා. එහෙම ඉනුවාම මේ ලුණු කෑලි ටික බෙරි වෙනවා. අන්න ඒ නිසා අපි ඒක නැති කරගන්න ගින්දර වැඩි කරලා තමයි පිස ගන්න ඕනි. දැන් පියනෙන් වහලා ලුණු ටික හොඳට තැම්බෙනකල් පිස ගන්න ඕනේ මද ගින්දරේ විනාඩි 5ක් විතර. මේ තියෙන්නේ විනාඩි 5කට විතර පස්සේ. ඊළඟට මම ඉතුරු සීනි මේස හැඳි 2ක් දැන් දාගන්නවා. දැන් ආයෙත් මේ ටික විනාඩි 2ක් විතර හොඳට මික්ස් කරගන්න ඕනි. ඔයාලට මේ වෙලාවෙදී රස බලලා ඇඹුල් රස, පැණි රස, ලුණු රස, සැර වගේ දේවල් මදිනම් ඔයාලට තව එකතු කරගන්න පුළුවන්. ඔන්න දැන් අපේ ලුණු ටික නම් තැම්බිලා තියෙන්නේ ටික. ආයෙත් පියනෙන් වහලා මම අඩු ගින්දරේ විනාඩි 12ක් විතර පිස ගන්නවා. මේ විනාඩි 12 අපි පිස ගනිද්දී මතක ඇතුව විනාඩි 3න් 3ට වගේ පියන ඇරලා පොඩ්ඩක් මික්ස් කරලා ආයෙත් පියනෙන් වහ ගන්න ඕනි. මේ තියෙන්නේ විනාඩි 12කට විතර පස්සේ. දැන් ලිප ඕෆ් කරගෙන මම මේ ටික හොඳට මික්ස් කරගන්නවා. මේකේ පාට වැඩි වෙන්න ආයෙත් පියනෙන් වහලා තවත් විනාඩි 10ක් විතර මේක නිවෙන්න තියාගන්න ඕනි. නිවුනහම තමයි මේකේ හරිම පාට එන්නේ අපිට. දැන් අපේ මේ සීනි සම්බෝල රෙසිපි එක විනාඩි 10ක් හොඳට නිවිලා තියෙන්නේ. මම දැන් මේකේ පියන අරගන්නවා. කොහොමද දැන් මේකේ තියෙන රස පාට නේද? ඔන්න අපි එහෙනම් මේ සීනි සම්බෝල එකත් හදලා ඉවරයි. ඉතින් දැන් ආයෙත් ඔයගොල්ලෝ ට්‍රිප් එකක් එහෙම යනකොට අනිවාර්යෙන්ම මේ රෙසිපි එක ඔයාලට මතක් වෙයි. ඒ වගේමයි ගෙදර කහබතක් වගේ හදනවා නම් මේක අමතක කරන්නම එපා. එහෙනම් ඉතින් අනිවාර්යෙන්ම ඔයගොල්ලොත් මේක හදලා බලන්න. මේ තියෙන්නේ මේක හදන්න ගිය සියලුම ද්‍රව්‍ය ටික. එහෙනම් අපි තවත් රසම රස රෙසිපි එකකින් හමු වෙමු. එතකන් ඔයාලා මගේ මේ වීඩියෝ එකත් බලන්න.